අජපල් බඩු ටිකක් තමයි පරණ පක්ෂවල ඉන්නේ කියලා අපි කිව්වා. මතකද? බෝඩ් දාල්ලන් කිව්වා, උද්ඝෝෂණ කරලා කිව්වා, පෙළපාලි කරලා කිව්වා. අපි ඔබට කිව්වා කිසිම දේශපාලන පක්ෂයකට පරණ අය නම් පැත්ත පළාතේ ගේන්න එපා කියලා අපි ඔබට කිව්වා. ඒ වගේම ජනතාව ඒක ඇහුවා. ජනතාව ඒක අහලා ජනතාව හිතුවා සමගි ජන බලවේගෙත් එපා, UNP එකත් එපා, නිදහස් පක්ෂෙත් එපා, පොදු ජන පෙරමුණත් එපා, මුන් ඔක්කොම එපා කියලා ජනතාව තීරණය කරා ජනාධිපති ඡන්දෙදී. ඒ තීරණය කරලා තමයි ජනතාව ගත්තේ තියෙන හරි හොඳයි. එහෙමනම් මේ ඔක්කොම වැඩක් නැත්තම් බලය දුන්නේ නැති එක පක්ෂයයි මේ වෙද්දි තියෙන්නේ. එහෙනම් මේ බලය ඉල්ලලා මෙයාලා අවුරුදු 40ක් 50ක් වැඩ කරලා තියෙනවා. ඒ බලය වෙනුවෙන් මේගොල්ලෝ සටන් කරලා තියෙනවා. බලය ඉල්ලලා මේගොල්ලෝ දැන් පොරොන්දු දීලා තියෙනවා. ඒ නිසා එහෙමනම් හරියන්න හරි වරදින්න හරි දීලා බලමු කියලා ජාතික ජන බලවේගයේ ජනාධිපතිකම දුන්නා 2024 සැප්තැම්බර් මාසේ. ඒ දෙන ගමන් ජනාධිපතිතුමා කිව්වා මට රට දුන්නොත් මං හදලා දෙනවා. ජනතාව හරි ඔන්න අපි රට දෙනවා ඔයාට ජනාධිපතිකම. ඊට පස්සේ ජනාධිපතිතුමා කිව්වා මට දෙන්න අගමැතිකමයි 3න් 2යි කැබිනට් එකයි මේ ඔක්කොම ටික. ජනතාව මොකද කරේ? සුද්ධ කරලම දෙන්නම් කියලා ඒ ටිකත් ඔක්කොම දුන්නා. මතකද? දැන් ඒක දීලා මාස 6යි. දැන් ජනතාව ඉල්ලනවා ජනාධිපතිතුමාගෙන් ඔයා කියපු ටික පොරොන්දු ටික අපිට දෙන්නකෝ. සාධාරණද නැද්ද? එකට එකනේ. එකට එක. ඇයි? එයා ඉල්ලුවා ජනාධිපතිකම ජනතාව දුන්නා. එයා ඉල්ලුවා අගමැතිකම ජනතාව දුන්නා. එයා ඉල්ලුවා 3න් 2 ජනතාව දුන්නා. එයා කිව්වා පාර්ලිමේන්තුව සුද්ධ කරලා දෙන්න ජනතාව දුන්නා. එයා කිව්වා ටිකක් පටි තද කරගෙන මාස 6ක් ඉන්න ජනතාව ඒක කරා. දැන් ජනතාව ඉල්ලනවා ඔයා ඡන්දෙට කලින් දෙනවා කියපු රස්සා ටිකකෝ. එයා මොකද කරන්නේ? රස්සා නම් බල්ක් පිටින් දෙන්න බෑ. එයාගෙන් අහනවා ඔයා ඡන්දෙට කලින් කිව්වා වැට් එක අඩු කරලා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරලා දෙනවා. මොනවද? හාල් වල, පිටිවල, සීනි වල, තේකොළ වල, තුන පහ වල, හාල් මැස්ස වල, මිරිස් වල, සමන් වල, පපඩම් වල. එහෙම කිව්ව රැස්වීම් වල බඩු ලිස්ට් එක. දැන් ඒක ඡන්දෙට කලින් කිව්වා ජනතාව මාස 6කට පස්සේ ජනාධිපතිගෙන් අහනවා ඔයා අඩු කරනවා කියලා කියපු වැට් එක අඩු කරනවද? පොඩ්ඩක් ඉන්න කල් දෙන්න 5කටනේ ගත්තේ. දැන් ජනාධිපතිතුමා අපිට එක් කියනවා. ඊට පස්සේ ජනාධිපතිගෙන් ජනතාව අහනවා ඔයා ඡන්දෙට කලින් කිව්ව නේද හොරු ටික ඔක්කොම අල්ලලා දෙනවා කියලා. පොඩ්ඩක් ඉන්න මාස 6නේ අල්ලලා දෙන්න.